අපි මේක කළා සර්ච් කළා ඒකට දාලා ආවේ. මේකට හිටියනේ. වටේට දාන්න කට්ටිය ඔක්කොම පණින්න. ආයුධ සන්නද්ධව සිටි රැඳවියන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ පියවර ගත්තා. රැඳවියන් පිරිසක් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් පැමිණි ත්‍රිරෝධ රථයට වෙඩි තැබීමට සිදු වූ බව බස්නාහිර ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රකාශ කළා. මේ ගැටුමේදී මියගිය සහ තුවාල ලැබූ පිරිස් ඊයේ රාත්‍රියේම රැගෙන ආවේ ජාතික රෝහලටයි. මෙහෙයුමට සහභාගී වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති RMC රණවන මහතාද තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුව ඔහු ශල්‍ය කර්මයකටද භාජනය කෙරුණා. ඊයේ රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය සහ අවට ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ යුද හමුදාවේ 14 වැනි සේනාංකය යොදවා අද අලුයම වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළ බවයි. ඇති වූ තත්ත්වයේ පිළිබඳව අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා. අපි දිගින් දිගටම සාකච්ඡා කරා මේ කණ්ඩායම ඇතුළත සමතයකටපත් කළා ඔවුන් අත තියෙන අවි නැවත ලබා ගන්න. නමුත් ඒක අපි රාත් 12 වුණා මම හිතන්නේ රාත් 12 මාරක අපි සාකච්ඡා කරා. නමුත් ඇතුළේ යම්කිසි කණ්ඩායමක් මේ අවි නොදී මේ කාර්යය දිගින් දිගට යාමට තත් කරපු නිසා ඒ සංවාදයේ සියල්ල වතුරේ ගියා. ඒ අවස්ථාවේදී අත කියන්න ඕනේ එක රැඳවියන් කීප දෙනෙක් පමණක් අවි 6ක් නැත්නම් අවි 10කට ආසන්න ප්‍රමාණයක් නැවත ලබා දුන්නා. නමුත් වැඩි පිරිසක් මේ අවි සියල්ල රැගෙන යම්කිසි ක්‍රියාදාමයකට එකට සැරසුණා. දිගින් දිගටම අපි එක වෙනකම් බැලුවා. බාරදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා පැහැදිලිව අපිට තේරුම් ගියා ඉදිරියේදී මේ කට්ටිය මේ අවිසහිතව මේ ඉදිරිය ඇතුළත සිටීම අද පාන්දර වෙනකොට මොන තත්ත්වයක් මෙතන වෙයිද දන්නේ නැහැ කියන ඒ ප්‍රශ්නක තත්ත්වයක් ඇති වුණා. විශේෂයෙන්ම කමාන්ඩෝ බලකාය ක්‍රියාත්මක වෙලා ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා සම්පූර්ණ එක පැයක් ඇතුළත මේක සම්පූර්ණ කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ පරිපාලනය හමුදාව සහ පොලිසිය අතර ගත්තා. ගැටුමෙන් පසුව සිදු කළ සෝදිසියේදී මියගිය 11 දෙනෙකුගේ සිරුරු බන්ධනාගාර භූමියේ තිබී සොයා ගැනුණා. ඒ අනුව මියගිය පිරිස 27 දක්වා ඉහළ ගියා. මේ